පන්තිය තුල අපට කොහොමද මේ ප්‍රශ්න ගැටලු ටික ඒ ගණිත ගැටලු ටික තෝරලා බේරලා දෙන්නේ අපට උගන්වන්නේ මොන ආකාරයටද ඒ උගන්වනකොට සමහර ගුරුවරු ළඟ තියෙනවා යම් ළමයින්ට ඒ අධ්‍යාපනය කවද්දා දෙන්න පුළුවන් යම් අවස්ථා තියෙනවා සමහර ගුරුවරු ළඟ. එතකොට අපේ ටීචර් ගැන අපට කතා කරනකොට අපේ ටීචර් කොහොමද අපට මේ ගැටලු ටික निराකරණය කරන්න බොහොම පහසු විදියට කියලා දෙන්නේ අපේ මනසට මේ සියල්ල එකතු කරගන්න පුළුවන් විදියට බොහොම සැහැල්ලුවෙන් අපිට මේ ගණන් ටික ලබා දෙන්නේ. ගණන් කරන්න බය නැතුව ගණන් කරන්නේ කොහොමද කියන දේ අපට උගන්වන්නේ කොහොමද කියලා අපේ ටීචර් ගැන කතා කරන්න, අපේ ගණන් පන්තිය ගැන කතා කරන්න. එතකොට අද දවස ගැන කතා කරන්න. ඔය ඔක්කොටම වඩා අද දවස වෙනස් වෙලා තියෙනවා. මොකද මනස නිදහසේ ඉන්නේ, හිස නිදහසේ ඉන්නේ. සැහැල්ලුවෙන් අද ගණන් කරන්න දෙයක් නැහැ, පන්තියට සහභාගී වෙන්න දෙයක් නැහැ. අද බක් මහවුලෙල තමයි තියෙන්නේ. අද බක් මහවුලෙලත් එක්ක සතුටින් සැහැල්ලුවෙන් අද දවස ගත කරන්න තියෙන්නේ. නේද? බක් මහවුලෙල තියෙන තරඟක් තියෙනවා. ඒ සියල්ලත් එක්ක අද සතුටින් ඉන්න තියෙන්නේ. මේ ඔක්කොම ටික ගලපලා එකට කතා කරලා අපට කියන්න කෙනෙක් ඉන්නවා. අපි යාට තමයි අවස්ථාව දෙන්න හදන්නේ. සපුරා සුදර්ශනී අපේ ගණන් ටීචර්ගේ බෝලේ. අද ඉන්නවා අපිත් එක්ක කතා කරන්න. අද පන්තිය ගැන කතා කරන්න, ටීචර් ගැන කතා කරන්න, එහෙම නැත්නම් අද දවස ගැන කතා කරන්න. එයාගේ හඬින්, එයාගේ වචන වලින් අද මේ ටික ගලපන්න තමයි අපට ලෑස්තිය මේ අවස්ථාවේ. අපි සූදානම් සපුරා සුදර්ශනී ඔයාට අවස්ථාව දෙන්න. ගණන් පන්තිය ගැන කතා කරන්න, තමන්ගේ ටීචර් ගැන කතා කරන්න. එතකොට අද දවසේ අපට දැනෙන විදිය කතා කරන්න, හදවතට දැනෙනකොට තමන්ගේ ගුරුවරු ගැන ඒ හදවතින් පිට වෙන වචන ටික මම හිතන්නේ ජීවිතේ කවදාවත් දලපල ගැට ගහලා කියන්න පුළුවන් වචන නෙමෙයි ඒවා. මොකද ඒවා දලපල ගැට ගහලා කියන්න බෑ. ඒක යන්නේ හදවතින්. ඒක කියන්නේ හදවතින් නේද? එතකොට ඒ වචන ටික අද එළියට දාන්න සපුරා මම වන්න දෙන අවස්ථාව සපුරා සුදර්ශනී අපි කතා කරමු. අවසරයි මම ශාන්ති මිස්ගේ පන්තියේ අවුරුදු 2යි ඒත් එන්නේ මම 10 වසරේ මට ගණන් වලට ලකුණු අඩු වෙච්ච නිසා තමයි මම මේ පන්තියට දැම්මේ මම ශාන්ති මිස්ගේ පන්තියේදී ගණන් වලට ලකුණු 73යි තිබ්බේ ඊට පස්සේ 10 වසරේ ඉඳන් 11 වසර නම් හැම ටර්ම් ටෙස්ට් එකකම මට ලකුණු 90 88 89 ගණන් වලට තිබ්බා මට ගණන් හැදුවේ අර පියවර කටපාඩම් කළා මට මං විදියට ගණන් හදන්න මට ලේසි ක්‍රම වලින් ගණන් හදන්න කියලා දුන්නේ අපේ ශාන්තිමි. ඉතින් මම දැන් ඇත්තටම දැන් කරන්නේ මම බයෝ මම දැන් පන්තියේ නෑ මම දැන් ඒ ලෙවල් වලට පන්ති යන්නේ. ඉතින් මේ විදියට මට ෆිසික්ස් වලට කෙමිස්ට්‍රි වලට ගණන් දීද්දි මට අර මිස් කියලා දුන්න ක්‍රම ටිකෙන් හරි ලේසියෙන් සමහර ෆිසික්ස් ගණන් මට හදාගන්න පුළුවන් වුණා. ඕලෙවල් ගණන් පේපරෙත් මිස් අනුමාන කරුව වගේම ගණන් ටිකක් ඇල්ල තිබ්බා. ඒ නිසා ගොඩක් කට්ටිය ගොඩ ගියා. සමහරව ආවේ නැහැ. අන්තිම කාලේ වෙන පන්තිවලට ගියා. ඒගොල්ලන් පොඩ්ඩක් අමාරු වුණා. ඉතින් මම පටන් ගත්ත දවසේ 9 වසරේ මම අන්තිම පටන් ගත්තේ. ඒ දවස් ඉඳන් 11 වසර වෙනකම් පන්ති කට් නොකර ආවා. අන්තිමේදී මට දැන් ඒ ලෙවල් වලට ඒ ලෙවල් කරනවා. තාම ලෙවල් ස්ටාර්ට් ආවේ නැහැ. ඉතින් ඕලෙවල් ගණන් ප්‍රතිඵල ඒකක් විදිහටම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මට විශ්වාසයි මොකද ඒ තරම් අපේ ශාන්ති මිස් හොඳට අපිට ගණන් ටික කාවැද්දුවා. මම මේ අවුරුදු 7 ඉන්න දෙවෙනි පාර පළවෙනි පාර මම ලේකම් විදියට වැඩ කරා. ඒ දවසේ සුබියටම අපි ගන්න තියෙන ෆන් එක ගත්තා. මේ මගේ දෙවෙනි අවුරුද්ද. ඉතින් ශාන්ති මිස්ට ගොඩක් ස්තුතියි. මට හැම දෙයකටම වගේ උදව් කරලා තියෙනවා. මට කට්ටිය මම වැටුණු අවස්ථාවවලදී වුණා ශාන්ති මිස් කෝල් කරලා ගෙනා නේ බං ඕක ගණන් ගන්න පහොම තමයි මිනිස්සු කතා කියනවා. මම රට යන කාලේ වුණත් මට ප්‍රශ්න තිබ්බා මිනිස්සු එක කුවිතින් ඒ වෙලාවේ අර මගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න මිස් ගොඩක් උදව් කරා. ඉතින් හැම දෙයකටම කැමති මිස්ට thank you. මම ගණන් වලින් අද මේ විදියට ඉන්නේ. මම බයෝ ගන්න සිද්ධලා ඉන්නේ මිස් මගේ අර බ්‍රේන් එක වොෂ් කරපු නිසා. ඉතින් ඒ හැම දෙයකටම මම මිස්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අද මේ වගේ ලස්සන බක් මහවලක් තියන්න මූලික වුණේ මිස්. ඉතින් මේ විදියට අපේ සංවිධායක මණ්ඩලයේ මිස් හරිම මේක අර ඒකාකාරී බවින් තොරව මම යන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 20කට මම කැමති නෑ නිතරම එකම දේ එනවුස් කරන්නෙත් එකම දේ වගේ මම කැමතිම නෑ. ඉතින් මම මේ අවුරුදු 20 විතරයි මම කැමැත්තෙන් කියලා දෙයකට එන්නේ. ඉතින් නංගිය මල්ලි ඔයගොල්ලන්ට හොඳ මිස් කෙනෙක් හොඳ chance එකක් හම්බෙලා තින්නේ. මම කියන්නේ ඒක අපත් එදා ගන්න එපා.
ගණන් අමාරු නෑ. ගණන් ලේසි. හරියට යන්න කියලා ගණන් ඉගෙන ගත්තාම මේක තවත් ලේසි වෙනවා. ඉතින් හැමෝටම සුබ අවුරුද්දක් වේවා කියලා මගේ කතාව අවසන් කරනවා.